බර කොළ කෑලි දෙක තුනක් දාලා බොරු ඔප්පුවක් හදන් ආවේ නැත්තම් මට කොළ බයන්න වෙන්නේ නැහැ නේ බං. ඒ බොරු ඔප්පුවක් කියලා ඔබ දැනගත්තේ නේද? කොළම කිලෝ ඇවිල්ලා ඉන්න හොඳ රන්න බලන්න. ඇවිල්ලා ඉන්නවා. ඔබ දන්නවද? ඔබ දන්නවද මට ඉතුරුනේ අවසාන මේ හිල්ලෙච්ච දොකා විතරයි. හරි ඉතින් ආයේ. ඉතින් කොළ ඉතින් කියහන්කෝ කොළම මොකක්ද තාත්තනේ මට මූ ජොබ් එකක් හොයාගන්න දෙයක් නැද්ද කියහන්කෝ. ඇති වෙලා තියෙන මේ ගමඩ ලෙන්ලා යකෝ. ජොබ් එකක් ගත්තද? ඔව්. තියෙනවා. මොකක්ද ජොබ් එක? කොටු ඕගා ගා. මොකද කරන්නේ? මොනවාද කරන්නේ කියහන්කෝ. ඉතනද? ඔව්. බෝගා ගාවට මචං 11 කට යන්න රීවි. ආ. 5 විතර වෙනකන් තමයි ඉන්න රීවි. ආයෙත් ගෙන්නන්නේ. ඔව් අපිට සප්ලයි එක එනවා ඒක මෙහා බැලුවා. තේරෙනවනේ මම පොඩ්ඩක් ඉංග්‍රීසි වචන දෙකක් ඉගෙන ගත්තා. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කිව්වනේ. ඔව්. හරි දැන් මම ඔබට දෙයක් කියනවා. ඔබ මට ඒක කරලා පෙන්නන්න. මම ඉංග්‍රීසියෙන් තමයි කියන්නේ. ආ කියපන්. කම්මිය. ඒ බෝඩු කොහෙද යන්නේ? යකෝ තන ඉදම් කම්මිය වෙන්නේ මොකද බං? මෙතනට ආවම කම්මිය වෙනවනේ බං. යෝ බං ඔබට ඔබ තෝරන්නේ නැද්ද? මේ පාර ඡන්ද දෙන්නේ කාට? ඡන්ද දෙන්නේ. ඒක නෙවෙයි කාරණේ. මොකද කාරණේ? නේ. ගමට අලුතින් මෙතෙත් බහැලා ඉන්නේ. හරිද? ඌ ලෙඩේකට බෙහෙත් කරන්න රුපියල් 500ක් ගන්නවා. රුපියල් 500ක් ගන්නවා. හරිද? හැබැයි ඒ ලෙඩේ හොඳ වුණ නැති වුණොත් ඌ රුපියල් 1000ක් දෙනවා. අඩෝ මාතුගේ බං. යකෝ රෙඩි හොඳ වුණා නම් අපිට 1000ක් දෙනවා කියන්නේ ඌ. අඩෝ ඒක නෙමෙයි. යමන් කොයි වෙදාව හම්බෙන්නේ කොහොමද බං අපිට මේ හොඳ වෙන්නේ නැති ලෙඩම් තියෙන්නේ බං. ඒක නෑ ඇත්ත. හැබැයි ඌ මෝඩ වෙදෙකුත් නෙවෙයි. හරි උගේ මෝඩකම බලා ගන්නකෝ වරෙන්. බත් එනවනම් වරෙන් යන්න. බේ මම ඉස්සෙල්ලා යන්න. ඊ වරෙන්කෝ. ඉතින් අර විදිහට කියන්න. එහෙම කරමු. වෙද මහත්තයා මගේ දිවට රස දැනෙන්නේ නැහැ නේ. මේකෙන් උගුරක් බොන්න. ඒ මොනවද වෙද මහත්තයා පොල් දෙන්නේ? 500ක් දෙන්න. 500ක් දෙන්නේ නැහැ මට බෙහෙත් දුන්නේ නැහැ නේ. ඔබ පොල් තෙල් කියා හඳුනාගත්තා නේද? 500ක් දෙන්න. හරි වෙදෙක් මේක. මොකදනේ? අපි ගාගත්තා කියක. වැඩක් නෑ බං. 1000ක් නෙවෙයි මගේ ඇටෙත් එක්ක ඌ ගලව ගත්තා. හරි. අවුලක් නැහැ. නියම කරමුකෝ. ඔය ගිහිල්ලා මහත්තයා අවසන් දරුවා මේ කොහෙද මං ඉන්නේ? මට කිසි දෙයක් මතක නෑනේ. මේකෙන් උගුරක් බොන්න. මොනවද කොමේ? මේ මට ඉස්සෙල් දුන්න පොල් දෙන්නේ. මට දැන් 500ක් දෙන්න. අයි 500ක් දෙන්න මට මොකද දුන්නේ නෑනේ. ඔබට මේ පොල් තෙල් කියා මතකයි. ඔබගේ මතක ශක්තිය නැවතත් ලැබී තිබෙන්නේ. මට 500ක් දෙන්න. තෝමගේ ඉඩමටත් කෙලියා තෝමගේ රුපියල් 1000ක් කෙලියා. අනේ මේ මට බෑ බං කරන්නේ. යමන් යන්න. ඒ වෙදත් එක කරන්න බෑ. ඒ කෑ ගහන්නේ හරකෙක්ගේ හරේ මොකද උනේ කියපන්කෝ. ඌ මගේ ඉතුරු 500ක් කෙලිය බං රුපියල් 1000ක් ඉවරයි. හරි කලබල නැතිවන්කෝ. හරි දැන් මම යන්නම්කෝ හම්බෙන්න. මම ගිහිල්ලා මට උගෙන් සල්ලි ගන්න බැරි වුණොත් මම ඔබ රුපියල් 500ක් දෙනවා. හරිනේ? ඔබ 500ක් දෙනවා මට. ඔව් ඔව්.
පලයක්කෝ ගිහිල්ලා අරගෙන හරි බලපන් අරන් ගන්න නැත්තම් මට අනිවාර්ය රුපියල් 500ක් මන්ද හරි කියනවා ඉජු අරන් හරි මේ වැඩක් නෑ බං මොඩේ වෙන්නේ නෙමෙයි හරි මොකක්ද උනේ කියන්නකෝ දැන් ඔබ ගියානේ පන්සලේ වගේ කියාගෙන උනේ කියන්නේ ඉතින් අවසන් දරුවා නේද මහත්තයා මගේ ඇස් දෙක පේන්නේ පුළුවන් නම් මගේ ඇස් දෙක සනීප කරලා දෙන්න මාහට ඔබට නැවත පෙනීම ලබා දීමට නොහැකි මාගේ දරුවා. ඉතින් මාහට සිදුවෙනවා ඔබට රුපියල් 1000ක මුදලක් ලබා දීමට. ඔබට නැවත පෙනීම ලබා දීමට නොහැකි නිසා මේ රුපියල් 1000ක මුදල තියාගන්න මාගේ දරුවා. යකෝ මෙතන රුපියල් 500යි නේ ඔය 500 නෝට්ටුවත් සමග මාහට තව 500ක් දෙන්න. ඒ මොකටද ඔබ මන් තව 500ක් දෙන්නේ ඔය 16 නෝට්ටුවක් නොව 500 නෝට්ටුවක් බව ඔබ හඳුනාගත්තේ ඔබට නැවත පෙනීම ලැබුණ නිසායි මාගේ දරුවා. 500ක් දෙන්න. ඔන්න ඕක තමයි උනේ 500ක් දෙන්න